සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඔයාලා මේ දකින්නේ වෙසක් පොය දවසේ අපි කරගත්ත ලොකු පින්කමක්. ඒ තමයි අපි සිල් ගත්ත අයට හීල් දාන්නේ ලෑස්ති කළා. මේ තියෙන්නේ අපි ඉන්දියාප්ප හැදුවේ. අපි කිලෝ 17කින් විතර එදා ඉන්දියාප්ප හැදුවා. කොහොම හරි ඉන්දියාප්ප ටික 1700ක් විතර තමයි අපිට හදාගන්න පුළුවන් වුණේ. ඉන්දියාප්පත් එක්ක සම්බෝලයි අලයි අල හොද්දකුයි ඒ වගේම පොලොස් කරියක් ඇදුවා. අපි ඉන්දියාප්ප වලට අමතරව බතුත් ඉව්වා. ඉතින් මේ ලොකු ස්ටිමර් එකක් මම පළවෙනි වතාවට තමයි දැක්කේ. මේ ලොකු ස්ටිමර් එකේ ගොඩාක් දාලා එකපාරම ස්ටීම් කරගන්න පුළුවන්. ඒ හින්දා ඒක ගොඩාක් ලේසි වුණා. ඉතින් මේ විදිහට අපි තඹගෙන පිළිවෙලට මේ විදිහට අඩු කරගෙන තමයි අරගෙන ගියේ පන්සලට. එදා උදේ මේ විදිහට පන්සලට ගිහිල්ලා සිල් අය අතරේ බෙදලා දුන්නා. ඉතින් එදා හරිම සතුටුයි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.